ආයිබෝවන් සුබෝදෑසනක් හැමෝටම අද 2026 අප්‍රේල් මාසයේ 24 වෙනිදා. ඉතින් සිකුරාදා දවස අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මැදපෙදික රටවල් 7ක සේවය කරන ඕගොල්ලෝ අද මුදල් ලංකාවට යවනවා නම් ඔන්න බොලේ මිල ගණන් වැඩි වෙලා. එතකොට ඩොලර් එකත් හොඳටම වැඩි වෙලා. එතකොට මොකද වෙන්නේ? පඩිය වැඩි වෙනවා. එතකොට ලංකාවට වෙන දේ ඉදිරියට බලා ගමුනේ. ඉතින් ඔන්නම තමයි අද වීඩියෝ එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඩොලර් එක ගැනුම් මිල රුපියල් 314යි 7.34යි. ඒ වගේ තමයි විකුණුම් මිල රුපියල් 321යි 7.27ක් දක්වා වැඩි වෙනවා. ඩොලර් එක අන්තර්ජාලයේ අද සටහන් වෙන රුපියල් 317යි 7.13ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. ඩුබායි දිරහම් එක රුපියල් 86යි 7.37 දක්වා පහළට ඇවිල්ලා තියෙනවා. සුළු අඩුවීමක් වෙලා තියෙනවා. ඒ වගේම සෞදි රියාල් එක රුපියල් 84යි 7.67ක් දක්වා පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට මොනවද වැඩි වුනේ? එතකොට බහරේන් දිනාර එක ඉහළ යනවා රුපියල් 839යි 7.75 දක්වා. ඔමාන් රියාල් එක 821 දක්වා ඉහළ යනකොට අද දවසේදී කටාර් රියාල් එක රුපියල් 87ක් හැටියට තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් කුවේට් දිනාර එක මිල කොහොමද? ඊයේ හවස රුපියල් 1031ට සල්ලි හදපු කට්ටිය හිටියා. ඉතින් අද දවසේ සටහන් වෙනවා 1022 සිට ඉහළට. අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1036ක් හැටියට තමයි සටහන් කරලා තියෙන්නේ. සයිප්‍රස් යුරෝ එකක් 372යි 7.50ක් හැටියටත් සිංගප්පූරු ඩොලර් එකක් 248යි 7.30ක් හැටියට තමයි සටහන් කරලා තියෙන්නේ. රුමේනියා ලීව එක අද 72යි 7.72ක් හැටියට වාර්තා වෙනකොට මැලේසියානු රින්ගිට් එක රුපියල් 79යි 7.94ක් හැටියට සටහන් වෙනවා. ඊශ්‍රායල් ශකල් එක මිල රුපියල් 105යි 7.54යි. ජපන් යෙන් එක මිල අදත් රුපියල් 2ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඉතින් තමයි අද රටවල් 13ක මිල ගණන් සටහන් වෙන්නේ. රත්තරන් මිල ගණන් කොහොමද? රත්තරන් මිල ගණන් මේ වෙනකන් අප්ඩේට් එක ලැබිලා නැහැ තාම. ඒ හින්දා ඉතින් ඒක කියන්න බෑ. හමුව තවත් වීඩියෝකින් පරිස්සමෙන් ඉන්න. උත්සරණයි හැමෝටම.